විදි බලෑමතුමා ඔබතුමා වටේ ඇරියා ඔබතුමා රවුමේ ඇරියා මොකද අර තොප්පි වෙලඳායේ කතාව වගේ තමයි වඳුරාගේ කතාව මේ ලෝකෙටම ගියේ ඔබතුමා පිළිගයිද නැද්ද දන්නේ නැහැ ඔබතුමා එදා හිටියේ හඳපාංගොඩ වෙලහියල ගෙදර ඔබතුමාගේ ගෙදර වජිර සඳනායක කියන ඔබතුමාගේ යාළුවත් එක්ක හිටියේ තවත් කට්ටිය ඔබතුමාත් එක්ක හිටියා එතන උඩ තට්ටුවේ හිටියේ එතකොට ඔබතුමාට වඳුරාගේ කතාවේ නිවුස් එක එනකොට ඔබතුමා මොනවා කරාද කියලා මම කියන්නේ නැහැ මම එතනදි කියන්න කැමතිත් නැහැ ඒ කතාව හැබැයි ඔබතුමා හොයන්න නැතුව බලුවන් නැතුව තමයි වඳුරාගේ කතාව කිව්වේ. එහෙම උත්තර දෙන්න එපා රජයේ වගකීම් යුතු ඇමති කෙනෙක්. ඒක තමයි ඊට පස්සේ නීතිය බවට පත් වෙන්නේ. එක එක්කෙනා කියන දේවල් නෙමෙයි. ඊට පස්සේ මම මේක සභාගත කරනවා 18 වෙනිදා විදුලි බල මණ්ඩලයේ නිවේදනයක් කරනවා වඳුරෝ හින්දා නෙවෙයි මේක සිද්ධ වුණේ කියලා. මේ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය නිවේදනය. ඒක පෙන්නන්න ඕන. මේක මාස 6ක් තිස්සේ තිබ්බා. මේක වැඩේ ඉරිදට ලෝඩ් එක වැඩි වුණා. පෙබරවාරි 9 වෙනිදා කට් ඔෆ් එක වෙච්ච වෙලාවේ ඇත්තටම මම හිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ එදා විශේෂ කැබිනට් එකක් තිබුණා. 11යි 12 වෙනකොටත් මම එතන හිටියේ කැබිනට් එක ඉවරලා යම් සාකච්ඡාවකට මම සහභාගී වුණා ජනාධිපතිතුමා එක්ක. ඒ කෙලින්ම දැන් ඔබතුමා බොරුවක් උදේම ගෙනල්ලා පත්තු කරනවා ඇත්තටම තේරුමක් නැහැ. හැමදාම වගේම පුරුද්දා මම හිතන්නේ පොඩි ආතල්ලයක් ගන්නවා වගේ. මොකද මම ගේ තියෙන තැන හරි වෙන්න පුළුවන්. මම 3:45 වෙනකන් මෙහෙමයි ඔබතුමාට ලනු දෙනවා. හරිනේ. ඔය නංගන් තැන් හරියෙන්න පුළුවන්. හැබැයි මම 11යි ගානේ ඉඳන් 3:45 වෙනකන් සිස්ටම් කන්ට්‍රෝල් එකේ හිටියේ මෙතන පැලවත්තේ. පුළුවන් නම් CCTV තියනවා ගිහිල්ලා ඔබතුමා චෙක් කරන්න. මම 3:45 වෙනකන් ඒකේ රැඳිලා සිස්ටම් එක ඕකේ වෙනකොට තමයි මම එතනින් ගියේ. මේකයි වැඩේ මට බොරු කියන්න ඕමනාවක් නැහැ. මං හඳපාංගොඩ නෙවෙයි මං බදුල්ලේ. මොකද විදුලි බල මණ්ඩලෙන් කියන එක කතාවක් ඇමතුමා කියනවා වඳුරා පැන්නා කියලා. විදුලි බල මණ්ඩලයේ වෙන කතාවක් කියනවා. ඒක අපිට වැරදි. අපිට දොස් කියන්නේ ඇයි? 2025 පෙබරවාරි 18 ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය නිවේදනයේ මගේ අතේ තියෙනවා. ඒක හැබැයි පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මෙතුමාට ඒක තේරුණාද කියලා මට නෑ ඒක තමයි. ඉතින් ඒක නොමග යනවානේ ඔබතුමා මේ කියනකොට මේකේ ඔබතුමාට මම අභියෝග කරනවා කොහෙද වඳුරෙක් පැන්නේ නෑ කියලා තියෙන්නේ කියලා. මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමයි සාමාන්‍ය ප්‍රකාශයක් කිරීමයි දෙකක් නේ. ඔබතුමා නියෝජ්‍ය ඇමතිතුමෙක් නේද හිටපු. මේකේ කෙලින්ම තියෙන්නේ system wide failure was triggered by a disturbance. ඒක වක්‍රාකාරයෙන් හේතුව හරියටම කියලා නෑ. ඒ විදිහට කියලා තියෙන්නේ. නෑ ඔබතුමාට කියන්න බෑ වඳුරෙක් පැන්නේ නෑ කියලා මේකේ. අනිවාර්යයෙන් ඒක වීඩියෝ ඔක්කොම තියෙනවා. ඔබතුමාට ඕන නම් ඒවා දෙන්න. හරිනේ. ඒවා මාධ්‍යවලත් ගියා. හරිනේ. ඔබතුමාට මම හිතන්නේ අර වචනේ හොයාගන්න බැරි වෙන්නේ නැති ඒකයි.